නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තත්ත කතමං විඤ්ඤාණපච්චයා නාම රූපං අත්ති නාමං අත්ති රූපං තත්ත කතමං නාමං වේදනාඛන්‍தோ සංඥාඛන්‍தோ සංඛාරඛන්‍தோ ඉදං උච්චති නාමං තත්ත කතමං රූපං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චති විඤ්ඤාණපච්චයා නාම රූපං විඤ්ඤාණපච්චයා නාම රූප යනු කවරේද? නාමයක් ඇත රූපයක් ඇත. එහි නාමය කවරේදයත් වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංඛාරා ස්කන්ධය මෙහි නාමය නම් වේ. එහි රූපය කවරේද? සතර මහා භූත සහ උපාදාය රූප මෙහි රූප නම් වේ. මෙහි නාමය වේ. මේ රූපය වේ. මේ නාම රූපයයි කියනු ලැබේ. සද්ධාවන්ත පින්වතුනි, ලෝතර බුදු කෙනෙක් පහළ වන්නේ ඊතා කලාතුරකින්. මේ පටිච්ච සමුප්පාද ධර්මය දෙව් මිනිසුන්ට අසන්නට ලැබෙන්නේ ඊ타මත් කලාතුරකින්. පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුඵල ධම. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතුව ඇති කල්හි ඵලය වේ. හේතුව තියෙන හින්දා තමයි ඵලයක් ඇති වෙන්නේ. ඒතරේ පටිච්ච සමුප්පාද න්‍යාය මෙනෙහි කරන්න ඕනේ. ඒතරේ ඉති ඉමස්මින් සති ඉදං හෝති. මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේයයි. ඒ විදිහට පටිච්ච සමුප්පාද න්‍යාය තියෙනවා. න්‍යායක්. ඒ න්‍යාය මෙනෙහි කරන්න ඕනේ. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ ඇති වේ. අවිද්‍යාව නැති කල්හි සංස්කාර නිරුද්ධ වේ. සංඛාර ඇති කල්හි විඤ්ඤාණය වේ. සංඛාර නිරුද්ධ කල්හි විඤ්ඤාණය නිරුද්ධ වේ. මේ විදිහට හේතුඵල ධම් මෙනෙහි කරන්න ඕනේ. හට ගන්න ආකාරය නැති වෙන ආකාරය. ඒකට මෙනෙහි කරද්දී තමයි මේ පටිච්චසමුප්පාද ධම අවබෝධ ධර්මය අවබෝධ වෙන්නේ. ඒකට මෙහිදී විඤ්ඤාණපච්චය නාම රූපං කියලා දේශනා කරද්දී ඒ නාමස්කන්ධය කියන්නේ රූප ස්වභාවයක් නෙමෙයි. වේදනා සංඥා සංකාර ඒ කියන ඒ නාමස්කන්ධය කිසිම රූපමය ස්වභාවයක් නැහැ. නාමය කියන එක ඇහැට කනට ආදී ආයතනෙන් දැනගන්න පුළුවන් එකක් නෙමෙයි. මනසින් තමයි මේ නාමය කියන එක දැනගන්නේ. ඒ විදිහට ඒ අරමුණට අභිමුඛව නමනෙහි නාමය කියලා දේශනා කරනවා. ඒකට අරමුණු ගන්න ස්වභාවය අරමුණට නමන ස්වභාවය තමයි නාමය කියලා දේශනා කරන්නේ. සතර මහා භූත සහ උපාදාය රූප කියලා දේශනා කරනවා. ත්‍රිවිඥානපච්චය නාම රූප කියලා කියද්දී දැන් නාමය විතරක් පවතින සත්තාවාස තියෙනවා. රූපය විතරක් පවතින සත්තාවාස තියෙනවා. නාම රූප දෙකම පවතින සත්වයන්ගේ ජීවත් වන ස්ථානක් තියෙනවා.
දැන් අසඤ්ඤ සත්තා වාසේ රූපය විතරයි තියෙන්නේ, නාමය නැහැ. දැන් අරූප ලෝකේ නාමය විතරයි තියෙන්නේ, ඒ ලෝක රූප නැහැ. අනිත් පංචස්කන්ධයේ තියෙන ලෝකවල නාම රූප දෙකම පවතිනවා. එතකොට මෙතනදී නාමස්කන්ධය කොටස් 4කට බෙදෙනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. එතකොට මෙහිදී විඥාන පත්‍ය නාම රූප කියද්දී චක්කු සෝත ගාන જીවහා කාය මනෝ විඥාන කියන විපාක විඥානයන් ඒවා. වයි මුලින් කී වේදනා සංඥා සංකාර කිය නාමස්කන්ධයන්ද වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන නාම ධර්ම වලටද ඒ ප්‍රත්‍ය වෙන ආකාරය දේශනා කරනවා. ඉතින් නාමස්කන්ධයට විඥානය ඒ විපාක විඥානයේ ප්‍රත්‍ය වෙන ආකාරය තමයි දේශනා කරන්නේ. ඒ විපාක විඥානයේ විඥාන ප්‍රත්‍ය නාම රූප දේශනා කරද්දී ඒ සත්වයන් ප්‍රතිසන්දිය ගනිද්දී ඒ කර්මයෙන් පහළ වූ ප්‍රතිසන්දි විඥානය කියන ඒ විපාක චිත්තේ උපකාරයෙන් වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ ඇතිවීමට උපකාර කරනවා. මුලින්ම සත්වයන් උපදින විට පෙර කරන ලද කර්මයට අනුව ඒ චේතනාවෙන් පංචවෝකාර භවයේ මෞගුස්වල පහළ වන සත්වයන්ට අණ්ඩජ ජලාබුජ වගේ සත්වයන්ට ඒ මනුස්ස ලෝකවල සත්වයන්ට මේ රූප කලාප 3ක් හදනවා. ඒ කර්මයෙන් වස්තු දසකය, කාය දසකය, භාව දසකය කියලා. එතකොට මේ වස්තු රූපයට තමයි ප්‍රතිසන්දි විඥානය කියන එක බැසගන්නේ. ඒ මව් කුසල උපදින සත්වයන්ට සහ බිත්තරවල උපදින සත්වයන්ට ඕපපාතික සහ සංසේද සත්වයන්ට ඒ ඕපපාතික සංසේද සත්වයන්ට එකවර පහළ වෙනවා. අර සත්වයන්ට තමයි ඒ විදිහට ස්කන්ධය පහළ වෙන්නේ. මුලින්ම නාම රූප හටගෙන ඊට පස්සේ තමයි වැඩෙන්නේ මව් කුසේදී. ඒ විදිහට තමයි අනිත් සත්වයන්ට ආණ්ඩ ජලාබුජ කියන සත්වයන්ට. එතකොට මේ විදිහට උපදවන ඒ සත්වයන්ගේ රූපය කර්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය 4ෙන්ම ඒ රූප උපද්දනවා. එතකොට ඒ සත්වයන් තුල මේ 4 ආකාරයන්ටම රූප උපදවනවා. ඒ 4ෙන්ම රූප ඉපදුවත් ඒ අතීත කර්මය හේතුවෙන් භවයේ ප්‍රතිසන්දිය විඥානයේ පහළ නොවුනහොත් අර රූප නාම රූප හටගන්නේ. විඥානය තමයි ප්‍රධාන වෙන්නේ. අර කර්ම 4ෙන් මේ රූප ඒ ප්‍රත්‍ය 4ෙන් රූප ඉපැද්දුවත් අර විඥානය කියන කර්මෙන් පහළ වුණ නැත්නම් මේ රූප උපදින්න හැකියාවක් නැහැ. එතකොට අතීත කර්මයේ හේතුවෙන් මුලින් කියේ රූප කලාප 3ෙන් සමහර අණ්ඩජ ජලාබුජ ඒ සත්වයන්ට ප්‍රතිසන්දියේදී භාව දසකයේ පහළ වෙන්නේ නැහැ. භාව දසකය කියන එක සමහරුන්ට පහළ වෙන්නේ භාව දසකයේ පහළ නොවන නපුංසකයෝ පහළ නොවන අය නපුංසකයෝ කියලා කියන්නේ. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ කියන ඒ ස්වභාව දෙකම නොමැති සත්වයේ ලිංග ස්වභාවයක් නැති අය. ඔවුන්ගේ ඉපදීමේ කලාතුරකින් සිදු වෙන්නේ. දැන් සමහර සත්වයෝ ඉන්නවා උබතෝ ව්‍යංජනක කියලා. ස්ත්‍රී පුරුෂ ලිංග දෙකම තියන අය. එයත් උපදින්නේ ඒ අකුසල් හේතුවෙන්. අනාචාරය හැසිරීම
වාගේ කර්මවල අවසාන විපාක විදිහට ඒ උපද්දන්නේ උබතෝ ව්‍යංජනක වාගේයි. රාගයේ අධික අකුසල කර්ම නිසා ඒ විකෘති ස්වභාවයන් නිසා ඒ උපදන ඒ උබතෝ ව්‍යංජනක වාගේ ලෙස. දැන් අර මේ කාලේ අර කාන්තාවන්ගේම තියෙන විකෘති මානසික මට්ටම්. සමහරුන්ගේ ස්ත්‍රී භාව රූප එහෙම දකින්න නෑ ඒ කට්ටියගේ. දැන් ඒ විදිහට ඉන්නවා අර දැන් හොඳට සිල්වත් ගුණගරුකෝ ලැජ්ජා බය ඇතිව ඉන්න ස්ත්‍රීන්ගේ ඒ වාගේ කර්මයකින් ඒ වාගේ තොට හිටපුවා මේ ඒ කර්මයෙන් හොඳට අඟපසඟ ඇතිවේ කුසලයට අනාගතේ මනා රූප සටහන් ඇතිවේ රූපය හදනවා සුගතිවල දිව්‍ය ලෝකවල. නමුත් ඒ ස්ත්‍රියක් ඒ ස්වභාවය අතහැරලා ඒ පුරුෂයන් වගේ ඉන්න ඒ විදිහට හදනවා. ස්ත්‍රී භාව ස්වභාවයෙන් අයින් වෙලා දැන් කොට කලිසම් ඇඳගෙන ඒ කලිසම් ඇඳගෙන සාමාන්‍ය අර ඒ විදිහට ඉන්නවා. දැන් සාමාන්‍ය පුරුෂ ස්වභාවයත් ඉක්මවලා ගිය ස්වභාවයකට පත් වෙලා තියෙනවා. ඒකට ඒ වාගේ ඉන්නවා. දැන් ඒ වාගේ කරලා සමහරු ඒ දුෂ්ටිත් ගන්න අයත් ඉන්නවා. දැන් ඒ වාගේ පුරුෂය වාගේ හිටපුවාම අනාගතේ ඒ වාගේ මානසික මට්ටමක් හදපුවාම අනාගතේ පුරුෂයෙක් වෙයි කියලා එහෙම හිතන අයත් ඉන්නවා. දැන් සමහරු ඉන්නවා ඒ රාගේ බහුල නිසාත් ඒ විදියට ඉන්නවා. ඒතකොට යම් කෙනෙක් දැන් හිතනවා නම් දැන් එහෙම කරපුවාම ඒ පුරුෂය විදියට හිටපුවාම පිරිමියෙක් වෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද ඒක අර දෙපැත්තටම නැති ස්වභාවයක්. දැන් ස්ත්‍රීන්ගේ ස්වභාවයෙන් ඉන්න ඕනේ. එතකොට තමයි ප්‍රකෘති ස්වභාවය. පුරුෂයන්ගේ ස්වභාවයෙන් ඉන්න ඕනේ. ඒතර අර වගේ ඒ ස්වභාවවල සකස් වුණොත් එහෙම උබතෝ ව්‍යංජනක කියන ස්වභාවයෙන් තමයි ආයේ ඉපැද්දොත් උපද්දන්නේ. ඒතර එහෙම ස්ත්‍රී පුරුෂ ලක්ෂණ දෙකම තියෙන ආයේ පුද්ගලයෝ ඉන්නවා ලෝකේ. ඒතර ඒ විදිහට කාලයකට ස්ත්‍රී කාලයකට පුරුෂ එහෙම අය ඉන්නවා. ඒතර ඒ විදිහට දැන් යම් ස්ත්‍රියකට ඒ පුරුෂයෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනාගතේ ඒ අය සිල්වත් වෙන්න ඕනේ. තමාගේ ස්වාමියාට කීකරුව උපස්ථාන කරලා ඒ වගේ කුසලයක විපාකයකට තමයි අනාගතයේ ස්ත්‍රී ආත්මයෙන් නිදහස් වෙලා පුරුෂ ආත්මයකට එන්න පුළුවන්. ඒතර ඒ විදිහට දැන් දෙපැත්තට නැතුව හිටියොත් එහෙම අර වාගේ ස්වභාවවල සකස් වෙන පණ්ඩක නපුංසක උබතෝ ව්‍යංජනක ආදී ඒ වාගේ ස්වභාවයෙන් තමයි උපද්දන්නේ. ඒතර ඒ ස්වභාවය ඒ තේරුම් ගන්න ඕනේ. ඒතර විඥානය කියන එකේ බැසගත්තාම එතකොට කලල රූපේ පටන්නේ මිනිස්යාගේ වැඩිමේ පිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකේ වැඩෙන ආකාරය නාම රූපේ වැඩෙන ආකාරය යක්ක සංයුත්තේ දේශනා කරනවා. පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායතේ පේසී නිබ්බත්තතේ ගනෝ ඝනාපාසාකා ජායන්ති කේසාලෝමා නකාපිච. පළමුව මාතෘ ගර්භයේ කලලය කියන ස්වභාවය හටගන්නේ. ඒ කලලය වැඩි අබ්බුද පෙනපිඩ කියන ස්වභාවය හටගන්නවා. අබ්බුදයෙන් පේශිය හටගන්නේ. පේශියෙන් ඝනය කියලා අවස්ථාවක් හටගන්නවා. ඝනයෙන් අතු පසක්ද කෙස්ලොම් නියදත් ආදී ඒව හට ගන්නවා. ඒ විදිහට තමයි ඒ සකස් වෙන්නේ. ඒ විදිහටයි බුදුරජාණන් දේශනා කරන්නේ. රාය දේශනා කරනවා ඒ තිලතේ ලස්ස යථා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලෝ ඒවම් වන්න පටිභාගං කලලන්ති පෞච්චති. තලතෙල් බින්දුවක් යම් බඳුද පිරිසිදු ගිතෙල් බින්දුවක් යම් බඳුද එබඳු පැහැය හා සටහන ඇති දෙයකට කලලයයි කියනු ලැබේ. ඒකේ ප්‍රමාණය වශයෙන්
හිමාලයේ වාසය කරන ජාති උන්නා නම් වූ සිහින් එළුලොම් ඇති ඒ එළුවෙක්ගේ ලෝමයක් පිරිසිදු තලතෙලෙහිලා ගත් කල්ලි එහි අග සිටින තෙල් බිඳුවක් පමණයි කියනු ලැබේ. හිමාලයේ ඉන්නවා සිහින් ලොම් තියෙන එළුවෙක්. ඒ එළුවෙක්ගේ ලෝමයක් අගට එන තෙල් බිඳුවක් වයි කියනවා ඒ කලලේ ප්‍රමාණය. එතකොට කලලය වෙනස් වෙනවා. සත්තාහං කලලං හෝති පරිපක්ඛං සමූහකං විවර්තමානං තද්භවං අබ්බුදං නාම ජායති. කලලය කියන එක සතියක් පවතිනවා. ඒ මෝරා සමූහාකාර වී කලලාකාරයේ අත්තර අබ්බුද නම් දේ වන්නේය. සත්තාහං අබ්බුදං හෝති පරිපක්ඛං සමූහකං විවර්තමානං තද්භවං පේසීනාම ච ජායති. සතියක් ඒ අබ්බුදේ පවතී. ඒ මෝරා සමූහාකාර වූයේ ඒ ස්වභාවය අතහරින්නේ පේසී නම් දේ වන්නේ යනු. එතකොට පේසී කියන ඒ ස්වභාවයට පත් වෙනවා සතිය ආය සතියක් ගියපුවාම. සත්තාහං පේසී භවති පරිපක්ඛං සමූහකං විවර්තමානං තද්භවං ඒ ඝනෝති නාම ජායති. පේසිය සතියක් පවතී මෝරා සමූහාකාර වූයේ ඒ ස්වභාවය ඝන අතහරින්නේ ඝන නම් දේ වන්නේය. යතා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලම් ඒවං සජ සන්තානං නිබ්බත්තං කම්ම පච්චයා ඒවං ගනස්ස සන්තානං නිබ්බත්තං කම්ම පච්චයා. යම්සේ කිකිලියගේ බිත්තරයක් හාත්පසින් වටවේද කර්මය හේතුවෙන් උපන්නා වූ ඒ ගණයාගේ සටහන දෙසේය. හතරවන සතියේ හටගත්තා වූ ඒ කුකුළු බිත්තරයක් වැනි වූ ගණය මේරීමට පැමිණි කල්හි පස්වන සතියෙහි ඒ ගණයෙහි හිස හටගන්නා තැන එක් බුබුලක්ද අත් හටගන්නා තැන බුබුලු දෙකක්ද පා හටගන්නා තැන පිලක දෙකක්ද යනුවෙන් ඒ පිලක පහක් හටගනී. ඒවා ක්‍රමයෙන් වැඩි ඇස්කන්නාසාදී කෙස්ලොම් ආදී ඒ විදිහට ඒවා පහළ වෙනවා. ඒ විදිහට කාලය ගත වුණාම. එතකොට මෙසේ අතීත කර්ම හේතුවෙන් මව්කුස උපන්නා වූ සත්වයාගේ සංතානයේ ප්‍රතිසන්දි චිත්තය නිරුද්ධ වන්නට මත්තෙන්ම ඍතුජ රූප පහළ වෙති. ප්‍රතිසන්දි චිත්තයට අනතුරුව උපදනා සිතේ පටන් චිත්තජ රූපය පහළ වෙති. ඒ විදිහට තමයි ඒවා හටගන්නේ. චිත්තජ රූපයෙන් පහළ වෙනවා ඊට පස්සේ ඒ සංතානය. එතකොට යන්තස්ස බුඤ්ජතේ මාතා අන්නම් පානංච භෝජනං තේන සෝ තත්ත යාපේති මාතු කුජ්ජි ගතෝ නරෝ. ඒ දරුවාගේ මව යම් ආහාර පාන ඒ භෝජනයන් වළඳාද මව් කුසට පැමිණියා වූ සත්ව තෙමේ එයින් යැපේ. මේ විදිහට ඒ සත්වයා වැඩීමේදී පෙර සිදු කළ කර්මයට අනුව රූපය සකස් වෙනවා. ඒ විදිහට තමයි ඒ රූපයේ කලල අවස්ථාවේ සත්වයා වැඩෙන්නේ. ඒ විදිහට ඒ රූපය සකස් වෙද්දී ඒක සකස් වෙන පෙර කර්මයට අනුව පෙර ජීවිතවලදී ප්‍රාණඝාත ආදී අකුසල් කළ අයට ඒවාට පළ විදිහට අතපය විකෘති වීම, අංග විකල වීම ආදී ස්වභාවයන් ඒ සකස් වෙනවා.
කුසල් කළාට ප්‍රසන්න රූප ලැබෙනවා. ඒ විදිහට තමයි ඒ පෙර කරපු ඒ කර්මයට තමයි විවිධත්වය පැනවෙන්නේ. මේ ලෝක සත්‍යයන්ගේ විවිධත්වය පැනවෙනවා. රූපයේ විවිධත්වයක් පැනවෙනවා. ඒ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. දැන් මේ ජීවිතයේ මර දැන් අකුසල් කරද්දී විකෘති නාම රූප උපද්දන්නේ. ඒ සිත විකෘති වෙද්දී ඒ අකුසල් සිත් පහළදී විකෘති නාම රූප උපද්දන්නේ. දැන් දේශය රාග දේශ මොහ පවතිද්දී විකෘති නාම රූප හටගන්නේ. දැන් කුසල් කරද්දී පින් කරද්දී ඒ වෙලාවේ ඒ ප්‍රකෘති නාම රූප සිත ප්‍රසන්න කල්හි ප්‍රසන්න නාම රූප උපද්දන්නේ මේ ජීවිතේම. සිත අප්‍රසන්න වුණාම අප්‍රසන්න නාම රූප උපද්දන්නේ. ඒ ස්වභාවයට අනුව තමයි ඒ වාගේ සිත් වලින් ප්‍රතිසන්දිය දුන්නාම ඒ වාගේ නාම රූප උපද්දන්නේ. දැන් ඒ ලක්කන සූත්‍රයේම කියන විදිහට අර බුදුරජාණන් වහන්සේගේ තියෙනවා අර අබිනීල නෙත්තෝ ගෝපකුමෝ කියලා ලක්ෂණ දෙක. ඊතා නිල් පැහැතියස් තියෙනවා. ඒ දවසේ උපන් රතු වහු පැටියෙක්ගේ වාගේ ඇස් කුමු දෙක ප්‍රභාස්වර ගතියක් තියෙනවා. ඒවට හේතුව අර පෙර සත්වයන් දිහා පිරිසිදු ඇසින් බලනවා. ප්‍රකෘති ස්වභාවයෙන් බලනවා. කහටක් නැති කීටි නැති සිතින්. ඒකට විපාක විදියට තමයි අර වාගේ ප්‍රසන්න ප්‍රභාස්වර ඇස් දෙකක් ලැබෙන්නේ. දැන් මේ ලෝකේ ඉන්න සත්වයන් දිහා රවල බලනවා. ඔරවල බලනවා. යන්න ඇස් කොනින් බලනවා. ඒ වාගේ වුණාම අර විකෘති රූප උපද්දන්නේ ඒ සිත් අකුසල් සිත් වලින්. ඒ වාගේ බොහෝ කෙරුවොත් එහෙම අනාගතේ ඒ වාගේ සිත් පහළ වෙනවා. දැන් අර මව් කුසේ ඉද්දී. ඒකට මව් කුසේ ඉද්දී ඇස් කන්නාස හැදෙද්දී එහෙම අර ඒ වාගේ සිත් පහළ වුණොත් එහෙම අකුසල් සිත් පහළ වුණොත් අර රවපුව එහෙම මතක් වුණොත් ඒ ඇස් විකෘති වෙලා සකස් වෙන්නේ මුහුණ. ඒ විදිහට දැන් ප්‍රසන්න ප්‍රභාස්වර අර හිත් පහළ වුණොත් ඒ වාගේ ඒ ස්වභාවයේ රූප සකස් වෙන්නේ. දැන් අර ඒ ස්වභාවය අර තේරුම් ගන්න ඕනේ. දැන් අර පොඩි ළමයි එහෙම. දැන් ඉපදුණු දවස්වලම අර සමහරව ඉන්නවා අර හීනෙන් වාගේ hina වෙනවා. ඒ අර පෙර කරපු ඒවා මතක් වෙලා. එතකොට අර එහෙම දැන් සමහරව ඉන්නවා ඒ ඉපදුණු දවස්වල ඒ ආඬනවා නිතරම ඒ ද්වේෂසහගත සිත් සකස් වෙනවා. එතකොට අර විකෘති රූප උපද්දන්නේ ඒ ශරීරයේ. දැන් ඒ ස්වභාවය දැන් ඔයිට මව් කුසේ ඉද්දී ඒ අසකන්නාස ඒ සකස් වෙද්දී අර ඒ කුසල් සිත් මතු වුණා එහෙමනම් ඒ වාගේ වුණාම නම් අර දැන් මේ ජීවිතේ අර ප්‍රසන්න සිත් පහළ වෙද්දී අර ඒ පොඩි කාලේ අර ප්‍රසන්න රූපයක් උපද්දන්නේ. දැන් අර මව් කුසේ ඒ වාගේ හිත් පහළ වුණා එහෙම නම් ඇහැ කන නාසය මුව හැදෙද්දී ඒ වාගේ රූපයක් සකස් වෙන්නේ. ඒ විදිහට මව් කුසේදී අර දේශසහගත විකෘති නාම රූප ඒ සිත් හටගත්තා නම් ඒ වගේ විකෘති නාම රූප සකස් වෙන්නේ. ඒ ස්වභාවයේ ප්‍රකාශ කරන්නේ කර්මයට අනුව නාම රූප සකස් වෙන විදිය. දැන් ඒ ස්වභාවයන් දැන් බොහෝසේ මනුස්ස ලෝකවල නම් එහෙම බොහෝසේ විකෘති ස්වභාවයක් දක්වන්න ලැබෙන්නේ නැහැ. නමුත් പ്രേත ලෝකවල නිර්සත්වයන්ගේ වාගේ ඒ තමයි විවිධත්වයේ බොහෝසෙයින් පැවෙන අකුසල් බලවත් භාවය නිසා ඒ වගේමයි ප්‍රතිසන්දිය දෙන්නේ. ඒ විදිහට තමයි ස්වභාවය තේරුම් ගන්න ඕනේ. මේ විදිහට ප්‍රතිසන්දිය ඒ පෙර කර්මයට අනුව ප්‍රතිසන්දිය දෙන විට අතීත භවයේ කර්මප්‍රත්‍යයෙන් උපන් ස්කන්ධය ඒ භවයේම නිරුද්ධ වෙනවා. ඒතර අතීත කර්මප්‍රත්‍යයෙන් මේ භවයේ ඒ වෙනත් ස්කන්ධය පහළ වෙන්නේ. ඒ විදිහේ අතීත භවයෙන් මේ භවයට පැමිණෙන මොකක්වත් ස්කන්ධයක් නැහැ. ඒ විදිහට දැන් මේ භවයෙන් මේ භවයේ ඒ කර්ම ප්‍රත්‍යයෙන් උපන් ස්කන්ධය මේ භවයේම නිරුද්ධ වෙනවා. පුනර්භවයේ
පුනර්භවයේ වෙනත් ස්කන්ධ පහළ වෙන්නේ. මේ භවයේ හටගත්තු ස්කන්ධ මේ භවයේම නිරුද්ධ වෙලා යනවා. මේ භවයෙන් වෙන භවයකට අනිත් භවයට කිසිදු ධර්මයක් යන්නේ නැහැ. පුනර්භවයේ පහළ වෙන්නේ අර කර්මප්‍රත්‍යයෙන් වෙනම ස්කන්ධ ටිකක් පහළ වෙන්නේ. ඒකට ඒ විදිහට ඒ ස්වභාවය මෙනෙහි කරන්න ඕනේ. ඒ නාම විඥාන පත්‍ය නාම රූප හට ගන්න ආකාරය. ඒ ස්කන්ධ වලින් මේ භවයෙන් මොකක්වත් ස්කන්ධ යන්නේ නැතුව තමයි උපත සිදු වෙන්නේ. ඒ ස්වභාවය අර දැන් උදාහරණ වලින් දේශනා කරනවා. දැන් අර ඒ ගුරුවරුන්ගෙන් ඉගෙනගත් මන්ත්‍ර ඒ ගාථා ආදී දේවල් යතවැසියාගේ මුඛයට නොපිවිසේ. නමුත් එයාගේ මුඛයට ආවේ නැහැ කියලා. යතවැසියාගේ මුඛයේ පවතින් නැත්තේ නොවේ. ඉගෙන ගන්න ඒවා කලින් ඉගෙනගත්තු ඒවා උගන්වද්දී ගාථාවෙම එයාගේ ඇඟට යන්නේ නැහැ. නමුත් ඒවා ඕන අවස්ථා වෙලාවක කියන්න පුළුවන්, මතක් කරන්න පුළුවන්. ඒ මුඛේ ඒවා පවතිනවා. ඒ වාගේ තමයි උප්පත්තිය කියන එක. මෙහෙම මොනවත් යන්නේ නැහැ. නමුත් ඒ හට ගන්නවා. ඒ විදිහට දැන් අර ඒ කාලේ අය කාට හරි ලෙඩ වුණාම, එතකොට ඒ ලෙඩ වුණාම මේ ලෙඩේ සම්බන්ධව විස්තර බලන්න එහෙම වෙද මහත්තයෙක් ළඟට යනවා. ඒ ගුරුන් වහන්සේලා ළඟට. එතකොට ඒ දූතයෙක් යවන්නේ ඒවා බලන්න. එතකොට ඒ වෙද මහත්තයා අර දූතයාට තමයි මතුරලා බෙහෙත් දෙන්නේ. ඒ ලෙඩේ බලලා අර දූතයාට බෙහෙත් මතුරලා දෙනවා. එතකොට දූතයා බෙහෙත් දීපම ගෙදර ඉන්න ලෙඩා සනීප වෙනවා. ලෙඩාගේ ලෙඩේ. ඒතකොට ඒ වගේ දේවල් තියෙනවා. ඒ ඉස්සර එහෙම තියෙනවා ඒ වගේ. ඒතකොට ඒ වගේ තමයි අර එහෙම මොනවත් එහාට යන්නේ මෙහෙම මොනවත්. නමුත් ඒ වැඩේ අර්ථය සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දැන් යම් කෙනෙක් කණ්ණාඩියේ මුහුණ බලනවා. ඒ මුහුණේ අලංකාර කරනවා. එතකොට ඒ මුහුණේ බලනවා අලංකාර කරනවා. කණ්ණාඩිය ඇතුළට යන්නේ නැහැ. නමුත් ඒ කණ්ණාඩියේ තියෙනවා ඒවා. ඒ වාගේ කියලා දේශනා කරනවා. ඒ වගේ මේ දේශනා කරනවා. දැන් අර පහනක් පත්තු කරද්දී දැල්ල තියෙන පහනෙන් තවත් පහනක් පත්තු කරනවා. නමුත් අර දැල්ල කියන එකේ අනිත් පහනට යන්නේ ඒ දැල්ල හැමම තියෙනවා. ඒ වාගේ තමයි අර මෙහි හදපු හේතුව නිසා එහි ඵලයක් උපදිනවා. මෙහෙ මොනවත් යන්නේ නැහැ. ඒ වාගේ ඒ දේශනා කරන්නේ. ඒතකොට ඒ අර්ථය සිද්ධ වෙනවා. ඒ කර්මය කියන්නේ අනාගතේ නාම රූප උපදින්න පුළුවන් ඒ කර්මයට. මෙහෙම මොකක්වත් යන්නේ නැතුව. ඒ විදිහට දේශනා මේ භවයෙන් ඊළඟ භවයට කිසිවක් ගමන් කරන්නේ නැත. නමුත් පෙර භවයේ ස්කන්ධ ධාතු ආයතන ප්‍රත්‍ය වෙලා අලුත් භවයේ ස්කන්ධ ධාතු ආයතන හට ගන්නවා. ඒ විදිහට ඒ ස්වභාවය මෙනෙහි කරන්න ඕනේ. ඒතර මේ විදිහට පටිච්චසමුප්පාද ධර්මය මෙනෙහි කිරීමෙන් ඒ ධර්මයේ පිළිමද ඇති සැක සංකා දුරු වෙනවා. ඒ පටිච්චසමුප්පාද මෙනෙහි කරද්දී තමයි අර තියෙන සැක සංකා දුරු වෙන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන ඒ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන ඒ සැක සංකා දුරු වෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඒ ස්වභාවයට එන්න නම් අර පටිච්චසමුප්පාදයෙන් මෙනෙහි කරන්න ඕනේ ඒ අංගයන්. ඒ ධර්මය අහලා ඒවා මෙනෙහි කරන්න ඕනේ නිරන්තරයෙන්. ඒතකොට තමයි ඒ සැක සංකා දුරු වෙලා සම්මා දිට්ඨියටපත් වෙන ආත්ම සංඥාව දුරු වෙනවා. ඒතකොට මේ විදිහට විඥාන පත්‍ය නාම රූප කියන ඒ පටිච්චසමුප්පාදයේ අංග ඒ දැනගත යුතුයි. ඒ අංග දැනගෙන එතකොට ඒවා දැනගෙන ඒවා යෝනිසෝ මනසිකාරය කරලා ඒ ආත්ම දෘෂ්ටිය දුරු කරගන්නට සංසාර දුකින් අත මිදීමට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න.